යාළුවනේ කාලයකට පස්සේ මමගේ channel එකකින් වීඩියෝ එකකින් ඔයගොල්ලෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම නිකම් මේ වීඩියෝ එකක් ගත්ත ඇත්තටම කිසිම හේතුවක් නැහැ. නිකම් පාරගෙන අප්ඩේට් එකක් දෙන්න. ඔයාලට පේන්නේ නැති මේ දැන් මේ අන්න සාස්ක්‍රීන් පැටියයි පියා වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේ බක්කේට කෝටුත් අදිනවා බිත්තර දාන්නත් දෙන්නේ නැති පැටියක් තමයි හැබැයි කල්ලි දෙකයි. දැන් තටු සුද්ද ගියාස්සට හරියන්නේ. ආතන ඔකරම කිරිල්ලෙක් ගේන ඉක්මනටම ගේනවා. දැන් මේ මාසෙම ගේනවා කිරිල්ලෙක් ඉක්මනට. තටු සුද්දෙන්ම තමයි හොයන්නේ. ඔයගොල්ලෝ ගාව ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. සාමාන්‍ය 2000 විතර තමයි ගන්න බලාපොරොත්තු වෙන්නේ බලමු. හොඳ සතෙක් වෙනත් ඕන. මේ වෙන දැන් මේ සත්තුමයි ලෙවනෝ දැන්. එළවන වීඩියෝ එකක් ගන්න බැරි න එකක් ගත්තා. එදානම් මේ කොමාරි හෙන කේස් එකකින් වීඩියෝ එකක් මගේ අතින් මේ වෙලා කට්ටලා සීන් එකක් වුණා. එදා මේ ගහවම උකුස් ආවා. උකුස් ඇවිල්ලා පරයිටිය ගියා හතරක් ගියා තඩු සුද්ද බෑ පිටිය ගියා කොහෙ ගියාද කියලා හොයාගන්නත් නැති වුණා. අන්තිමට ඔහොම සීන් එකක් කළා. අන්තිමට මේ ඒක ගන්න ඕන හින්දා මම වීඩියෝ එකත් අතින් කට් වෙලා අන්තිමට මම උකුස් වෙලවද්දි මේ වුණා. මම ඔන්න එක ෂෝට් එකක් එවන්න තියෙන වීඩියෝ ටිකේ. ආනේ මම ෂෝට් එකක් එවලා ඇති එදා. අර මම එවලා තිබේ මේ ගෙදරින් දැස්ස තනි පරයි කියලා කිව්වා. ඇත්තටම තනි පරයි නෙවෙයි පරයි දෙන්නෙක් මෙලෙව්වා. දැන් නොකුන්ට කින්නවා මේ දවස් ටිකේම මේ ඒ කියන්නේ අර පැත්තේ ගෙවල් මේ පරය හදන කට්ටිය හතරක් ඉන්නේ. ඒ කට්ටිය පරයිලු නැති වෙලා මේ උකුසවන්න. දැන් උකුස ආයිමත් ඇවිල්ලා උකුස දැන් මාසයක් විතර නැතුව හිටියා. මාස දෙකක් විතර නැතුව ඉඳලා දැන් ආයිමත් ඉන්නේ මේ වෙන සාස්කින් ඉන්න අතන. සාස්කින් ඉන්නා මේ මම දැන් ගිහින් කූඩුව හදලා දෙන කූඩුව පෙන්නනවා ඔයගලන්ට. තාටිගේ මේ ගිහින් දැන් ඒ සත්තුන්ගේ පස්සේ පන්නලා සත්තු චොකලට් සදින්න දීලා චොකලට් සදිකුයි සුදු කිරිල්ලකුයි නැති වෙලා. සුදු කිරිල්ල අපේ වහලේ බාලා හිටියා. අපේ වහලේ අර බාලා හිටියා. ඊළඟ කොමාරි එදා මුන් ටික පල්ලෙහාට ඇවිල්ලා ආයි ඔහොම ගිහිල්ලා අන්තිමට මේ ඌ ඊළඟ දවසේ රෑ ආවේ නැහැ. මගේ සත්තුත් එක්ක හිටියා වහලේ. මගේ සත්තු වහලේ හිටියේ. ඊට දවසේ හවදේ සතා නැහැ හිටියේ. දැන් අන්න තෙන්න තඩු සුද්දා අනිත් දෙන්න නම් ගියා මං හින කොහෙට හරි. අන්න ඔය උඩු කැට උඩ ඉන්න ඔය අමතර එකක් තිබ්බේ මම සත්තුන්ට දීලා තියෙන්නේ. ඔව් උඩ තමයි ඉන්නේ ගොඩක් වෙලාවට සත්තු මේ ඊළඟට මේ මම කොහොමරි මුකුත් ඒ කියන්නේ මේ ඊළඟට ඊට පස්සේ දවසේ චොකලට් සතෙක් ඇවිල්ලා ඌවන අල්ලන්න බෑ. ඌ තාම ඉන්න මං හිතන්නේ. එයාගේ සතෙක් නැතිලා දැන් කූඩුවට එන්නේ නැලු බයට මේ උස්සවින්ද බයලා. සත්තු එලවද්දිම යනවා. උන්ගේ පස්සේ මගේ සත්තුන්ගේ පස්සේ යනවා. එයාගේ සත්තුන්ගේ පස්සේ යනවා මම දැකලා තියෙනවා. කොහොමරි මේ මගේ සත්තු දැකලා ඉඳලා වහල්ලේ බලේ ඉඳලා ඌ ගියා වැඩි වෙලා හිටියේ නෑ. උණ විනාඩි 10ක විතර ගියා ඉඳලා. දැන් මං කූඩුව පෙන්නන්න මං හදපු. එයා ගිහින් බලමු දැන් කූඩුව. මේ මම කිරි හට්ටියක් තිබ්බ කලින් මෙන්න මේ කොන කහ මෙන්න මෙතන පුනේ මම හදන්න ගත්තේ. ඊළඟට කිරි හට්ටියක් තිබ්බට පස්සේ මම සේරම කොළ ටික අයින් කරලා කිරි හට්ටියක් තිබුණ පස්සේ ඒකේ ආයෙ කොළ ටිකම වීසි කරා. ඒකට ගෙනත් දාලා මේ පිදුරු අරගෙන ඇත්තටම යාළුවා මම බෙන්නන්න දැන අන්න තන අර අතන පෝච්චෝ මයින ඔය විතරේ ඔතන දැන් ඊට දානවා කූඩුවට. ඉතින් මේක හදලා තියෙන මම හදලා එන විදිහ අදට වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න.